ගෞරවයෙන් ආරාධනා කරනවා අද අපේ ආරාධිත ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඒ වගේම බෙල්ලුක් සෞන්දර්ය නිකේතනෙන් පිහු චන්ද්‍රලේඛා පෙරේරා ඔබ දෙපළටම ගෞරවයෙන් ආරාධනා කරනවා හඬ අවදි කරන්නට. ලේඛා මහත්මියගේ උගුර චුට්ටක් අමාරුයි කියලා මේ මගේ බලවත් ඉල්ලීම නිසා ඔබේනවා ඔබ ගැන මට ආඩම්බරයි. ඔබ ගැන මට ආඩම්බරයි. මොනවද කියන්න තියෙනවද? කියන්න මොකද නැහැ. මුර බැඳිලා තින්නේ. ඒක ඉඳලා මේ එක සින්දුවක් ජජස් පැනල් එකේ ඉඳලා වෙන්නද? right බොහොම ස්තුතියි. ඔබත් එක්ක මේ සුළු මොහොත ගත කරන්න ලැබීම මාත් වාසනාවක් හැටියට සලකනවා. මම විතරක් නෙමෙයි ඡන්දයක. මේ කියන්නේ අපිට මුල්ම ආරාධනය ලැබුණ වෙලාවේ එරින් නංගි ඇතුළු අනිත් ඔක්කොමලා ඇවිල්ලා අපිට කියපු වෙලාව ඉතාම සතුටින් අපි ආරාධනය පිළිගත්තා. හේතුව තමයි ඔබ වර්තමානයේ ඉන්න අපේ සියලුම අලුත් දූපුතුන් ටික විශේෂයෙන් සහ විතරක් නෙමෙයි හිටපු චන්ද්‍රලේඛා යෝගයේ හිටපු අයත් ඔක්කොමත් නැවත හමුවීමත් ඒ සතුට ඔක්කොමත් තියෙනවා. ඒකින්ද මම හිතනවා ඒ ඔක්කොම සිදු වෙන අලුත් දවසක්. ඒකම මේ පිටිපස්සේ ඉන්න අපේ ගීත ගොඩාක් පටිගත කරපු මෙතනින් මෙහි වුණ අපේ ගීත් මල්ලියා ඉන්නවා. ඒකම මේ සැක්සෆෝන් එකේ ඉන්නේ ජයන්ත මල්ලි ජයන්ත දිසානායක තබ්ලා අපේ දොළමුල්ල මල්ලියා ඉන්න තබ්ලාගේ. ඉතින් අනිත් ඒගොල්ලෝ ඉතින් මට අලුත් නම හැබැයි වැඩවලින් නම් අලුත් නෑ මම අහගෙන හිටියේ. එහෙනම් අපි අහිංසකව ගායනා ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේ.
අයියා දනී නංගේ ගෙදර ඉන්න හොඳම ළමයා අයියා දනී Thank you, Mama Suli.